සෙල්ලම් මීයා නේද? හොඳ අදහස. ගාෆිල් ඔයා කොහෙද ගාෆිල්? අත්තරේ බලන්නේ රට හදන්නද දන්නේ මේ. ගාෆිල් අනේ අපිට උදව් කරන්න ගාෆිල්. අර මේ මර්ධන විශේෂඥයා මගේ යාළුවෝ ඔක්කොම අල්ලගත්තා. ඔයාගේ යාළුවා තමයි මාව පයින් ගහලා එළියට දැම්මේ. මන් දන්නවා. ඒගොල්ලෝ ඒක හිතලා නෙමෙයි කරේ. ඇත්තටම කියනවා නම් ඒගොල්ලෝ වර ෂෝ එක දැකලා බය වුණා. ඒකයි ඒ. මම මේ බස් එකට වෙලා කල්පනා කරේ කොහොමද ගෙට රින්ග ගන්න කියලා තමයි. දැන් එනවා මෙතන කියන්න මට. ඔයා ඔකර ගිය අවුරුදු විකට ඇතුන් තරකට ඇදපු එක නේද? ඔව්. මම තරගෙදි පෙරදුනානේ. විකට ඇතුන් තරගෙ කියලා අමතක වුණා කෑම දැක්කම. ඒවා ඔහොම තමයි යන්නේ ඉතිහාසෙ. අර විශේෂඥයා මෙයාගෙන් තමයි හොඳ පාඩමක් ඉගෙන ගන්නෙ. මං හිතන්නේ දැන් එක මීයක්වත් නෑ. හිතේ සේරම මී වැල්ලුවා. අමේ. ඔයා ඔය පිටිපස්සෙන් එල්ලන් ඉන්න වෝටර් ෆිල්ටරේ මට පොඩ්ඩක් දෙනවද වතුර ටිකක් බීලා ආපහු දෙන්න. එයානම් ටිකක් ලොකු මීයක් වගේ. මෙයා වල්ලන්න මගේ බැරල් තුවක්කුව ගේන්න ඕනේ. ලෝකේ ජීවත් වන්නට මීයන් ඕනේ වේ. එතකොට මීයන් කන්නට පූසන්න ඕනේ වේ. පූසෝ මාමේ මී වල්ලන එක මට ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි. අලියතරම් මීයක් උනත් මං කොහොම හරි අල්ලනවා. කොහොම ඉන්නවා. නෝනාවරුනි මහත්තුරුනි ඔන්න වැඩේ අප්සෙට් කරන තැන. කොහොම වුණත් මගින් බේරුමක් නෑ. වාට හැංගෙන්න දැනකුත් නෑ. මේ මාමේ මේ ඔයා මෙයාව ඇල්ලුවේ නෑනේ. මේ මොකද්ද? එකෙක් මගහැරලා. මම මෙයා බලලා ඉවරලා ඔයා බලන්න එන්නම්. මට පේන්නේ අර පූසා ඉන එකක් නෑ වාගේ. මේ අර සෙල්ලම් මීයනේ. මොකද්ද මේ තියෙන වයර් එක? නවත්තනවා අයියෝ. අපි වාගෙන වැරදියටයි හිතුවේ. අපිට සමාව වෙන්න. අපි වැරදි. ගාෆිල් මට සමාව වෙන්න පුරුද්දක් නෑ. ඒත් මට සමාව වෙන්න. අල්ලලා දාන්නනේ ඕවා. මගේ නෑනේ ඔය බොරු තරහ. ඔයාගේ ඔය ඇඳුම ඔයාට ලස්සනට ගැලපෙන හින්දා මම හිතුවා ඔයාට අපේ ජේෂ්ඨ විසංගමේ සභාපතිකම දෙන්න. හොඳයි. හැබැයි පුතේ මට මේ පාසානන් දෙන්න එපා. මන් දන්නේ අර මී මර්ධන විශේෂඥයා කොහෙ ගියාද කියලා. හැබැයි වැඩේ නම් හොඳට කරලා තියෙනවා. මීට පස්සේ නම් මීයක් මේ පැත්ත පලාතේ එන එකක් නෑ. මං එළියට යනවා ගාෆිල්. හරියට කඩේ ගෙනල්ලා ඕනද? ඔයා ලිස්ට් එකකුත් හදලා. හොඳයි. දින් තක තක් දින් තක දින් තක තක් දින් ඔයා හිතනවා දායත් අර අපි අල්ලගන්න මෙහාට එයි කියලා. දින් තක දින් තක ලැජ්ජාවක් තියෙනවනේ මිනිහා මේ පැත්තේ ඉන්නේ. දින් තක තක් දින් තක එයාට මොනවා වුණත් දන්නේ නැහැ නේද? දින් තක තක් දින් තක තක් දින් තක තක්